අයිබෝන් පුතේ ශෛලිය සූසන යන්ත්‍රණය අපි ගත්තාම සූසන යන්ත්‍රණය ගත්තාම සවායි සූසන ක්‍රියාවලිය මේක අර පියවරෙන් පියවර මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණු හැබැයි අනුමට්ටමේ මතක තියාගන්න ඕනේ මේ කොටස් තුනකින් යුක්ත වෙනවා එක ග්ලයිකොලිසිය දෙක පයිරේට් ඔක්සීකරණය පයිරේට් ඔක්සීකරණය සහ ක්‍රිප්සක්‍රය පුන ඉලෙක්ට්‍රෝන පරිවහන දාම මේ වගේ මූලික කරුණු ටික දැනගන්න ඕනේ. මේක අපි මුලින්ම බලමු ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය ගත්තාම සවායු ශෝෂණයටත් නිර්වායු ශෝෂණයටත් පොදු කොටස. මේක සියලුම සෛලවල සයිටෝස්වලේ තුල සිදුවෙන්නේ. මේකට ඔක්සිජන් අවශ්‍ය කමක් නැහැ. CO2 පිට වෙන්නේ නැහැ. මේකෙදී වෙන්නේ ග්ලූකෝස් අණුව ග්ලයිකෝ විච්ඡේදක එන්සයිම් වලින් ක්‍රමානුකූලව බිඳ වැටෙනවා. ක්‍රමානුකූලව බිඳ වැටිලා අන්තඵලයේ විදිහට මේ ටික මතක තියෙන්න ඕනේ. පයිරේට් අණු දෙකක් ඇති වෙන එකක. පයිරේට් අණු දෙකක් ඇති වෙනවා. මේකේ මුල් පියවරවලදී ග්ලූකෝස් වලට ATP සම්බන්ධ වෙලා ග්ලූකෝස් මොනොෆොස්ෆේට් ඇති වෙනවා. ඒ ග්ලූකෝස් වල ශක්ති මට්ටම ඉහළ නංවන්නේ. එතකොට ඒක ATP අණුවක් වැය වෙනවා. ඊට පස්සේ ඒක ෆ්‍රක්ටෝස් මොනොෆොස්ෆේට් බවට පත් වෙනවා. ඒකට තව ATP අණුවක් වැය වෙනවා. එතකොට ATP අණු දෙකක් ඇති වෙනවා. ෆ්‍රක්ටෝස් 16 ඩයිෆොස්ෆේට් කියලා. ඊට පස්සේ ඒක බිඳ වැටෙනවා. ඒක බිඳ වැටිලා තමයි පියවර ගණනාවකින් මේ පයිරේට් ඇති වෙන්නේ. මෙතනදී එතකොට මේ විදිහට මතක තියෙන්න ඕනේ. ග්ලයිකොලිසියේදී නිපදවන මුළු ATP අණු සංඛ්‍යාව ගත්තොත් 4යි. හැබැයි සුද්ධ ATP අණු සංඛ්‍යාව 2යි. හේතුව දෙකක් වැයවන හින්දා. අහලා තියෙන්නේ මුළු ATP සංඛ්‍යාවද සුද්ධ ATP අණු සංඛ්‍යාවද කියලා දැනගන්න ඕන. මුළු ATP නම් 4යි. සුද්ධ ATP 2යි. තව DH අණු දෙකක් ඇති වෙනවා. NAD ප්ලස් ඔක්සිහරණය වෙලා. මේකේ CO2 පිටවීමක් වෙන්නේ නැහැ. ඒතර මේ ටික මතක තියෙන්න ඕනේ. මෙච්චරයි අවශ්‍ය වෙන මතක තියන්න. ඊට පස්සේ ඔක්සිජන් තිබුණොත් තමයි ඉදිරි පියවර වෙන්නේ. ඒත් මේක ඔක්සිජන් තියෙනකොට මයිටොකොන්ඩ්‍රියා තුළට ඇතුල් වෙනවා. හරිද? මයිටොකොන්ඩ්‍රියා තුළට ඇතුල් වෙනවා ඔක්සිජන් තියෙද්දි. එතකොට මයිටොකොන්ඩ්‍රියා තුළට ඇතුල් වුණාම මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයේ තුළ තියෙනවා සහ එන්සයිමයක්. ඒක හඳුන්වනවා සහ එන්සයිම් මේ කියලා. සහ කියන එකට කෝ කියලාත් කියනවා. ඒ සහ එන්සයිමේ දායක වෙන්නේ මේක ඇසිටයිල් කාණ්ඩයත් එක්ක. ඒතර ඇති වෙනවා ඇසිටයිල් සහ එන්සයිම් මේක CO2 විදිහට පිට වෙනවා. මේක තමයි අපි පයිරේට් ඔක්සීකරණය කියලා කියන්නේ. එතකොට මෙතන ඇති වෙනවා 2යි ඇසිටයිල් සහ එන්සයිම් එහෙම නැත්නම් කොඑන්සයිම් මේ කාබන් 2යි. මේ කාබන් 3ක් තියෙනවා. මෙතන එකින්ද CO2 අණු දෙකක් පිට වෙනවා. මේ පයිරේට් ඔක්සීකරණයේදී අනුගමන මතක තියෙන්න ඕනේ. මෙතන එන්නේ DH අණු දෙකක් ඇති වෙනවා. 2යි NAD+ මේක මතක තියෙනවා. මේක තමයි පයිරේට් ඔක්සීකරණයේදී වෙන්නේ. මේක පයිරේට් ක්‍රෙබ් චක්‍රයට සම්බන්ධ කරන පියවරක්. හරිද? මේ පයිරේට් ඔක්සීකරණය. ඊට පස්සේ මේ ඇසිටයිල් කෝයේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල තියෙනවා ඔක්සැලෝ ඇසිටික් අම්ලය. C4 යන්ත්‍රණයට තියෙන්නේ කාබන් 4ක ඵලයක්. මේ ඔක්සැලෝ ඇසිටික් අම්ලය මේකත් එක්ක සම්බන්ධ වෙලා සිට්‍රික් අම්ලය ඇති වෙනවා. ඒකට අපි කියනවා සිට්‍රේට් කියලා එනේට. මේ කාබන් 6ක අණුවක් මෙතන ප්‍රතික්‍රියාවට දායක වූ මේ කොටස පිට වෙනවා සහ එන්සයිම් මේ පිට වෙනවා. එතන මේ සිට්‍රේට් චක්‍රාකාරී බිඳ වැටිලා ආය නැවත ඔක්සැලෝ ඇසිටේට් ඇති වෙනවා. මේ කොටසට තමයි අපි ක්‍රෙබ්ස් චක්‍රය කියලා කියන්නේ. ඉතින් ක්‍රෙබ්ස් චක්‍රයේ පයිරේට් ඔක්සීකරණය දෙකම වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල ශූන්‍යාස්ටික සෛලවල. ප්‍රාග්න්‍යාස්ටික සෛලවල මේක සිදු වෙන්නේ සයිටෝසෝලය තුල හේතුව මයිටොකොන්ඩ්‍රියා නැති හින්දා.
ඒතර මේකේ ඇතිවන ක්‍රිප් චක්‍ර දෙකකින් ඇතිවන ඵල මතක තියාගන්න. එතකොට ලේසි ඔයගොල්ලන්ට. ක්‍රිප් චක්‍ර දෙකකින් ඇති වෙනවා 6යි NADH මේ ටික හොඳට මතක තියෙන්න ඕන. අනිත් එක 2යි FADH 2 මෙතන ප්‍රශ්න නැති හින්දා. අනිත් එක උපස්තර ෆොස්ෆරිලීකරණයෙන් 2යි ATP මේ ටික හොඳට මතක තියෙන්න ඕන. මේ ක්‍රිප් චක්‍ර දෙකකින් එකකින් බලන්න මේක දෙකෙන් බෙදෙනවා. ඒතර 3යි NADH FADH 2 ATP. ඒතර මේ ටික මතක තියාගත්තම ඇති. මෙතන පියවරෙන් පියවර ඕනේ නැහැ. හරිද? එතන අපි ග්ලයිකොලිසේදී ඇතිවන අධිශක්තිය අනුව ඇහුවොත් සුද්ධ 2යි ATP 2යි NADH ඝන 4යි ATP 2යි NADH අන්ත ඵල ඇහුවොත් 2යි ATP 2යි NADH 2යි පයිරුවෙක් ගන්න හරියට ඕනේ. පයිරුවෙට් ඔක්සීකරණය අණු දෙකකින් ගත්තොත් 2යි CO2 2යි NADH 2යි ඇසිටයිල් සයන්සයින් මේ ක්‍රිප් චක්‍ර දෙකකින් ගත්තොත් 6යි NADH 2යි FADH2 2යි ATP තව CO2 4යි CO2 පිට වෙනවා. එතකොට CO2 මේකේ 4ක් ඇති වෙනවා. මෙතන 2යි. එතකොට ඔක්කොම 6යි. මේ කාබන් 6ම CO2 විදිහට පිට වෙනවා පයිරුවෙට් ඔක්සීකරණය සහ ක්‍රිප් චක්‍රයෙන්. මේ ටික හොඳට මතක තියෙන්න ඕනේ. පැහැදිලිද? මෙතන පියවරෙන් පියවර අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අවසානයේදී සිදුවෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සමායු ශෝෂණය. ඒකෙදී ඔක්සීකාර්බ ෆොස්ෆරයිලීකරණයක් වෙනවා. මේක ඔයගලන් සම්පත් පොතේ තියෙන්නේ ඔක්සීකාර්ක ෆොස්ෆරයිලීකරණය හැවත් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා. ඒතර මේ දෙකම එකක් කියලා හිතනවා. දෙකම එකක් නෙවෙයි පුතේ. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය තුළ ඔක්සීකාර්ක ෆොස්ෆරයිලීකරණය වෙනවා. එතන ෆොස්ෆරයිලීකරණය කියන්නේ ATP නිපදවන ආකාරයනේ. එතන ATP ඇති වෙන්නේ එන්සයිම් ප්‍රතික්‍රියාවකදී. හරිද? ෆොස්ෆේට් කාණ්ඩයක් එකතු වෙලා ADP වලට ATP ඇති වෙනවා. එතන මේ සඳහා ශක්තිය ලබා දීම මත අපි මීට කලින් විස්තර කරේ. ෆොස්ෆරයිලීකරණ ආකාර තුන උපස්තරයේ බිඳ වැටීමේදී පිටවන ශක්තියෙන් මේක වෙනවනේ උපස්තර ෆොස්ෆරයිලීකරණය. ඒ ග්ලයිකොලිසිස් වෙනවා ක්‍රිප් චක්‍රයේ. ඔක්සීකරණයෙන් පිටවන ශක්තියෙන් ATP නිපද වෙනවනේ ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය. ඒ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය තුළ සිදු වෙනවා. ඊට පස්සේ ආලෝක ශක්තිය ආධාරයෙන් සිදු වෙනවා නම් ප්‍රභා ෆොස්ෆරයිලීකරණය. ඒක ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී සිදු වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී මේ NADH FADH2 වල තියෙන ශක්තිය කැලින් භාවිතා කරන්න බෑ. ඒක ATP වල ශක්තියක් බවට පත් වෙනවා. ඒතර එක NADH අණුවකින් එක NADH අණුවකින් ඔක්සීකාර්බ ෆොස්ෆරයිලීකරණයේදී ATP 2.5ක් නිපදවෙන. ඉස්සර අපි ගත්තේ 3ක් කියලා. මේකෙදී 1.5ක ශක්තියක් නිපද වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සඳහා NADH අණු 10ක් දායක වෙනවා. ඒතර මෙතන එනවා 25යි ATP. මේ 10 එන්නේ ක්‍රිප් චක්‍රයේ 6යි, පයිරුවෙට් ඔක්සීකරණයේ 2යි 8යි, ග්ලයිකොලිසිසේ 2යි 10යි. එතකොට NADH 10 අණු කොහොමද එන්නේ? ග්ලයිකොලිසිස් 2යි, පයිරුවෙට් ඔක්සීකරණයේ 2යි, ක්‍රිප් චක්‍ර 2යි. FADH අණු දෙකක් එනවා ක්‍රිප් චක්‍ර දෙකකට. එතකොට එකකින් 1.5යි මෙතන එනවා එතකොට හරිද? 1.5 දෙකෙන් වැඩි කරපුවාම 3යි ATP. දැන් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP 28ක් ඇති වෙනවා ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය. ඒතර අපි සමස්ත ශෝෂණ ක්‍රියාවලිය ගත්තොත් එහෙම ග්ලයිකොලිසේදී උපස්තර ෆොස්ෆරයිලීකරණයෙන් 2යි ATP ඇති වෙනවා ග්ලයිකොලිසේදී. ඒක උපස්තර ෆොස්ෆරයිලීකරණයෙන් වෙන්නේ. උපස්තර ෆොස්ෆරයිලීකරණයෙන් 2යි ATP ඇති වෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණයෙන් 28යි ATP ඇති වෙනවා. එතන තමයි 32යි ATP එන්නේ. මේක මතක තියෙන්න ඕන හොඳට. නමුත් බොහොමයක් ශෛලවල මං කිව්වා සුද්ධ නිෂ්පීඩනය 30යි ATP කියලා. ඒකට හේතුව
මයිටොකොන්ඩ්‍රියා ගත්තාම මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුළ සිදුවෙන්නේ ඔක්සීකාරක පොස්ෆරයිලීකරණයයි ක්‍රිප් චක්‍රයයි. එතකොට ඒකේ තමයි NADH වැඩියම නිපද වෙන. කොච්චර නිපද වෙනවද ඒකේ? 8යි NADH නිපද වෙනවා. ග්ලයිකොලිසිසේදී නිපද වෙන්නේ 2යි NADH. නම් මේක විසරණය වෙන්නේ නැහැ. මේ දෙක මේකට ඇතුල් කරන්න ග්ලයිකොලිසිසේදී නිපදවන ATP අණු දෙක වැය වෙනවා. ඒකයි මෙතන 30යි ATP එන්නේ. නමුත් ශක්ති අවශ්‍යතාවය වැඩි හෘදය සෛලවල අක්මා සෛලවල 32ම වෙනවා. ඒක වෙන්නේ මේකේ තියෙන NADH වැය වෙනවා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට මේකේ වැය වෙන්නේ නැහැ. ඒතර එක්තරා අවස්ථාවක් එනවා මේකේ වැඩි වෙලා මේකේ අඩු වෙනවා. ඒතර විසරණය වෙනවා. ඔය ටිකයි ශෝෂණ ක්‍රියාවලියේදී මතක තියාගෙන තියෙන්නේ. පැහැදිලිද? එතන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී මේ ඉවත් කරන HI නේ. කාත් එක්කද සම්බන්ධ වෙන කවුද මේ HI ලබා ගන්නේ? ඔක්සිජන්. මේ උපස්තරයේ නිවත්තන HI ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් ලැබෙන ඉලෙක්ට්‍රෝන ලබාගෙන අඩුක ඔක්සිජන් එකතු වෙලා අවසානයේ ජලය ඇති වෙනවා. ඒතර ග්ලූකෝස් අණුවකින් ජල අණු 6ක් ඇති වෙනවා. CO2 අණු 6ක් ඇති වෙනවා. ඒතර ඒකින්ද ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අන්තඵලයේ 6යි CO2 ධන 28යි ATP. 6යි H2O ධන 28යි ATP ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අන්තඵල. එතන අපි ශෝෂණ ක්‍රියාවලියේදී ATP දෙකක් ඇති වෙන්නේ ග්ලයිකොලිසිසේදී උපස්තර පොස්ෆොරයිලීකරණයෙන්. තව දෙකක් ඇති වෙන්නේ ක්‍රිප් චක්‍රයේදී උපස්තර පොස්ෆොරයිලීකරණයෙන්. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ 28යි ATP ඇති වෙන ඔක්කොම 32යි ATP ඇති වෙනවා. ඔය ටිකක් දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි නිර්වායු ශෝෂණය ගත්තාම එතන පොඩි දෙයක් තියෙන පුතේ. නිර්වායු ශෝෂණ ක්‍රියාවලියේදී ග්ලූකෝස් ග්ලයිකොලිසිසයට ලක් වුණාම අන්තඵලයේ ලෙස පයිරේට් අණු දෙකක් ඇති වෙනවා. රායන විදිහට තියෙන්නේ. මේකෙදී ATP අණු දෙකක් ඉතුරු වෙනවා ශක්ති ලාභයේ විදිහට දෙකක් වැය වෙනවා. 2යි NADH අණු දෙකක් ඇති වෙනවා CO2 පිටවීමක් වෙන්නේ. ඒතර ඔක්සිජන් නැමැති වුණාම මේ නිර්වායු ශෝෂණ ආකාර දෙකකට වෙනවා. මධ්‍යසාර පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම. මධ්‍යසාර පැසීම පියවර දෙකකින් වෙනවා. පළවෙනි පියවරේදී මේ CO2 පිට වෙනවා. ඒතර අණු දෙකකින් දෙකක් පිට වෙනවා. ඒතර මෙතන ඇති වෙනවා 2යි CH3COH. මේකෙන් නැති වෙන්නේ. ඒතර මේ මොකද්ද? ඇසිටල්ඩිහයිඩ්. මේ ඇසිටල්ඩිහයිඩ් මේ දෙකයි NADH වලින් ඔක්සිහරණය වෙනවා. එතකොට මෙතන ඇති වෙනවා මෙතෙන් H එනවා මෙතෙන් H එනවා. ඒතර මෙතන ඇති වෙනවා එතිල් ඇල්කොහොල් අණු දෙකක්. CH3CH2OH. ඒතර මේ සඳහා ග්ලයිකොලිසිසේදී නිපදවනු 2යි NADH වැය වෙනවා. ඒතර ඇති වෙනවා 2යි NAD+. ඒතර මේ නිර්වායු ශෝෂණය වෙන්නේ මේ NAD+ නිදහස් කරගන්න. නැත්නම් ග්ලයිකොලිසිසයක් නවතිනවා මේවා හිගවීම තුළ. අයි මේකේ ශක්තිය කෙලින් භාවිතා කරන්න බෑ. ඒකේ ශක්තිය ATP බවට පත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ තුළ. ඒතර අවසානයේ ඉතුරු වෙන්නේ මෙතන මේ 2යි ATP. එවනම් අපි මධ්‍යසාර පැසීම බැලුවොත් ඒකෙදි වෙන්නේ එතකොට 2යි ඉතිල් ඇල්කොහොල් 2යි CO2 2යි ATP ඇති වෙනවා පියවර දෙකකින්. හරිද? එතන මේ මධ්‍යසාර පැසීම ඒක සෛනික දිලීරවල සකරමයිසිස් වල බහුල වෙනවා. තමයි මධ්‍යසාර කර්මාන්තයේදී මේ ඵලය උපයෝග කරගන්න. තව සමහර බැක්ටීරියා වල සමහර දිලීරවල මේ ක්‍රියාවලිය සිදු වෙනවා. හරිද? අනිත් එක ලැක්ටික් අම්ල පැසීම. ලැක්ටික් අම්ල පැසීමේදී මේ පයිරේට් කෙලින්ම මේ NADH වලින් ඔක්සිහරණය වෙනවා. ඒතර මෙතෙන් H එනවා මෙතෙන් H එනවා. ඒතර 2යි CH3OH H COOH. එතකොට ලැක්ටික් අම්ලය ඇති වෙනවා. ඒකේ CO2 පිට වෙන්නේ නැහැ තනි පියවරකින් වෙන්නේ. මේකෙදී මේ ග්ලයිකොලිසිසේ නිපදවන 2යි NADH වැය වෙනවා. ඒතර 2යි NAD වැය වුණාම තියෙනවා 2යි NAD+. මේ වගේ. ඒතර අවසානයේ මෙතන ඉතුරු වෙන්නේ මේ ATP 2යි ATP.
ලැක්ටික් අම්ල පැසීමේ අවසානයේ ඉතුරු වෙන්නේ 2යි ලැක්ටික් අම්ලය 2යි ATP. එතකොට මධ්‍යසාර පැසීමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා ඇසිටල්ඩිහයිඩ් මේ H ලබා ගන්න. මේකේ පයිරුවේට්. ඔය ටිකයි මේක මතක තියාගන්න තියෙන්නේ. සූසන ක්‍රියාවලියේදී ඔය ටික අනුගන්න හරියට දැනගන්න ඕන පුතේ. නැත්තම් ප්‍රශ්න කරන්න බැරුව යනවා. එහෙනම් අපි නවත්තමු.